මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. උද්ගතව ඇති කලාකාරී වාතාවරණය මැඩ පැවැත්වීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂකාර්ය බලකාය කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවද එම ස්ථානයට කැඳවා තිබෙනවා. රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට මෙලෙස කඳුළු ගෑස් භාවිතා කිරීමට සිදුව තිබෙනවා. රැඳවියන් බන්ධනාගාරය තුළ කලාකාරී ලෙස හැසිරෙමින් සිටින අතර එම අවස්ථාවේදී බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද රැස්ව සිටිනවා. මේ අතර දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාවද උපරිම අයුරින් තර කිරීමට පියවරගෙන තිබෙනවා. මෑතකදී ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා වූ මහර බන්ධනාගාරයේ සිට මාරු කර එවන ලද රැඳවියන් දස දෙනෙකුද මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ ඍජු අධීක්ෂණය යටතේ එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.